යෙරමියා 18 කුම්භකාරයා සහ මැටි. ස්වාමින් වහන්සේගෙන් යෙරමියා වෙතට පැමිණි වචනේ මේය. නුඹ නැගිට කුම්භකාරයාගේ ගෙට ඵල යන්න. එහිදී මාගේ වචනය නුඹට ප්‍රකාශ කරන්නෙමි කීය. එකල මම කුම්භකාරයාගේ ගෙට ගියෙමි. බලව ඔහු සකපෝරුවෙන් වැඩ කරමින් සිටියේය. ඔහු සෑදූ මැටි භාජනය කුම්භකාරයාගේ අතේ නරක් වූ කල නැවත ඒක සාදන්ට කුම්භකාරයාට හොඳව පෙනෙන ලෙස ඔහු එයින් වෙන භාජනයක් සෑදුවේ. එකල ස්වාමින් වහන්සේගේ වචනය මා වෙතට පැමිණ මෙසේ වදාළසේක. එම්බා ඊශ්‍රායල් වංශය, මේ කුම්භකාරයා කරන ලෙස නුඹලාට කරන්නට මට බැරිදැයි ස්වාමින් වහන්සේ කියනසේක. එම්බා ඊශ්‍රායල් වංශය, කුම්භකාරයාගේ අතෙහි තිබෙන මැටි මෙන් නුඹලා මාගේ අතෙහි සිටින්නෝය. උදුරා කඩා දමා නැති කරන්නෙමෙයි මම කියා කිසියම් ජාතියක් හෝ රාජ්‍යයක් ගැන කී කල මා විසින් එසේ කතා කළේ ජාතිය තමුන්ගේ නපුරුකමින් අහක් වුණොත් මම ඔවුන්ට පමුණුවන්ට සිතූ විපත්තිය ගැන පසුතැවිලි වන්නෙමි. ගොඩනගා හිටවන්නෙමෙයි මා විසින් යම් ජාතියක් ගැන රාජ්‍යයක් ගැනවත් කී කල්ලි ඔවුන් මාගේ හඬට කීකරු නොවී මාගේ ඇස් හමුවේ නපුරුව තිබෙන දේ කළොත් ඔවුන්ට කරන්නෙමෙයි මා කී යහපත ගැන පසුතැවිලි වන්නෙමි. දෙවියන් වහන්සේ මෙතන මේ ලස්සන කාරණාවක් අපිට පැහැදිලි කරනවා. කුම්භකාරයා සහ මැටි. මම මේ සම්බන්ධ චුට්ටක් කතා කරා. ඉතින් උන්වහන්සේ අපිව මැටි පිට දැන් ඔයගොල්ලන් මේ උඩු වීඩියෝ එක චුට්ටක් ගිහිල්ලා බලන්න කොහොමද මේ මැටි වාදනේ හදන්නේ කියලා. මෙහෙම තමයි දෙවියන් වහන්සේත් අපිව නිර්මාණය කරන්නේ. හැබැයි ෆයිනල් ප්‍රොඩක්ට් එක නැත්තම් අවසාන නිමැවුම ඉතා ලස්සන දෙයක්. අපි සමහරලාට සාර්ථක වෙච්ච කෙනෙක්ගේ අපි දකින්නේ ආත්මිකව හෝ භෞතිකව හෝ ආර්ථිකව එයාගේ ෆයිනල් ප්‍රොඩක්ට් එක. හැබැයි එතනට එන්න එයා කොච්චර තැළුණද? එයා කොච්චර බිඳුනද? එයා කොච්චර එයාට ගැහුවද? එයාට කොච්චර රත් කරාද එයාව? එයා කොච්චර හැඩ කරන්න වෙලා ගියාද? මේ හැමදේම අන්තර්ගත වෙලා තමයි දෙවියන් වහන්සේ කෙනෙක්ව නිර්මාණය කරන්නේ. හදන්නේ. ඉතින් සමහරවිට අපිට අභියෝග ප්‍රශ්න කරදර පීඩා අවශ්‍යතාවයෙන් එනකොට දෙවියන් වහන්සේට ඔයාව ඉඩ අරින්න හදන්න. සමහරට ඒක රිදෙනවා, සමහර එක තැලෙනවා, සමහර රත් වෙද්දී අමාරුයි. වතුර දාන්න ඕනේ. වතුර කියන්නේ නවගිවිසුමේ සුද්ධාත්මයන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ ලව්ව තමයි අපිව ෂේප් කරවන්නේ. රයිට්? අපේ තියෙන දේවල් දෙවියන් වහන්සේ අපිව පෙන්නනවා. දුර්වලතාවන් තියෙනවා ඒවා හදා ගන්න ඕනේ. සුද්ධාත්මයන් වහන්සේ ලව්ව අපිව නිර්මාණය කරනවා. රයිට්? උන්වහන්සේට ඔයාව හදන්න ඉඩ අරින්න. ඒකට දෙවියන් වහන්සේ අනර්ග වාජනයක් හදනවා. ඒ වාජනය විතරක් නෙවෙයි ඒකෙන් ඔයාට වටිනාකමක් එනවා. ඔයාට වටිනාකමක් එනවා විතරක් නෙවෙයි ඔයාගෙන් අනිත් අයටත් දෙවියන් වහන්සේ ලොකු වටිනාකමක් එකතු කරනවා. අපි දන්නවනේ නේද? අපි වාජනයක් ගත්තා මේ වාජනයට යම්කිසි මිලක් නියම වෙනවා. ඊට පස්සේ ඒ මිල වේදම් කරලා තව කෙනෙක් මිලදී ගන්නවා මොනකටද? එයාට පාවිච්චි කරන්න. නැත්නම් එයාට වටිනාකමක් එකතු කරගන්න. right? ඉතින් බයිබලයේ කියනවා ගීතාවල 23 5 වෙනි පරිච්ඡේදයේ මාගේ කුසලාන පිරලා ඉතිරිලා යනවා. ඒ කියන්නේ මාම තුලින් මම ආශිර්වාද ලබනවා විතරක් නෙමෙයි මා තුලින් අනිත් අයත් ආශිර්වාද ලබනවා. ඒ වෙනස අද අපිට කියනවා මොනවද? ඔයා විතරක් ආශිර්වාද ලබන්නේ නෙමෙයි ඔයාත් තුලින් තවත් අය ආශිර්වාද ලබන්න ඕනේ. හැබැයි ඒ සඳහා අපි මොනවද වෙන්න ඕනේ? අපි මැටි පිටක් වෙන්න ඕනේ. ඒ වගේම අපි දෙවියන් වහන්සේට ඉඩ අරින්න ඕනේ. ඔබට ජේසුස් වීඩයි.